අයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් SL YouTube නාලිකාවට වීඩියෝ 3ක් ගෙනල්ලා තිනවා. එනම් බලන්න ලෑස්ති වෙමු අද දවසේ. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න, වීඩියෝ එක බලද්දි like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම මේ YouTube නාලිකාව සම්බන්ධ Facebook page එකක් තියෙනවා. Mr. Baya SL Political page එක follow කරලා message එකක් දාන්න පුළුවන් JPEG නොවන ඕනම කෙනෙක්ට. දැන් ඔයාලට දෙන්න හදන්නේ පට්ට රස කතාවක්. මේ කතාව සමහර තැන් පොඩ්ඩ ඉතින් කපලා පොඩ්ඩ සද්දේ නැති කරලා ඒ වගේ පොඩි දේවල් ටිකක් කරලා තමයි ඔයාට දෙන්නේ. ඔයා මේ වීඩියෝ එක කලින් බලලත් ඇති. ඒ තමයි මේ ඉරාජ් අයියාගේ මිලින්ද අයියාගේ වැඩසටහනක් තියෙනවානේ. මෙන්න මේ වැඩසටහනේ මේ දෙන්න කතා කරපු පුංචි කතාවක් තමයි දෙන්න යන්නේ. මේක ඔයාලා ආයිත් බලන්න ඕන කතාවක් ඈ. ලස්සන කතාවක්. කොළුකාරයෙක්ගේ කතාවක්. මුලින්ම අපි කතාව අහලා එමුකෝ. ටිකක් දිග එකක් පොඩ්ඩක් බොඳ කරන්න වෙනවා වීඩියෝ එක. මොකද ඉතින් ඔයාලට දෙන්නගේ කතාව නිකන් අර අහගෙන හිටියාම ඇති. හරිද? අහගෙන ඉන්න ඕන කතාවන්නේ අහගෙන ඉන්න. හරි. එහෙනම් අපි පළවෙනි වීඩියෝ එක බලලා එමු. යා. මේක මචං ආසික් ලන්තේ. හරි. ස්ටෝරි එක. ලංකාවේ නෙමෙයි. ලංකාවේ නෙමෙයි. ඒකේ තියෙන මචං මේ ආසික් ලන්තේ ඔන්න කතානායක කෙනෙක්. හරි. එයාගේ ඒ ආසික් ලන්තේ පාර්ලිමේන්තුවේ කාමරය ඇතුලේ ඉන්නවලු. ඉන්නකොට මචං ඒකේ තියෙනවා මේ එදා වැහිබර දවසක්. ඕකේ. එදා කතානායක කාමරේ ඉන්නේ කුටි වාඩිලා ඉන්නකොට ඔහුගේ ළඟින් ආශ්‍රය කරන මිතුරා කොහම හරි උන් දෙන්න කතා කරනකොට එදා වැහිබර දිනයක් නිසා අකුණු ගහනවා එළියේ. බය හිතෙනවා. PHI කතා කරන ගමන් පෑන මෙහෙම ලියන ගමන් වැරදිලා සීතල දැනෙනවා. අදියෝක මට කිව්වම මතවලු සීතල දැනෙනවා. ඉරිකඩු පිටනවා. වැරදිලා මචං කතානායක එහෙම අත ජනේලෙන් සීතල බිඳු වැටෙනවා. ඔව්. ඒ සීකත් කූල්. හරිද? ඒ වෙලාවේ දන්නේ නැතුව අර කතානායක මෙහෙම අත ඇල්ලිලා. ඔව්. අල්ලනකොට එකපාරට මේක ආසික්ලාන්තේ කතානායක එකපාරට හිරිකඩු මෙහෙම පිපිලා. ඔව්. පිපිලා ඊට පස්සේ යා දෙන්න නම කියලා මෙහෙම එකපාරට මේ මුණ බල්ලා. බලනකොට මචං දෙදෙනාගේ අර අසට සමුණා. හමුණ ගමන්ම ඒ දෙන්න මචං හැබැයි මේ පිරිමි දෙන්නේ. ඒක කමන්නේ. ඊට පස්සේ මේ යාගේ නම කියලා මේ ඊට පස්සේ ටිකක් වෙලා දන්නේ නැතුව අත මෙහෙම අල්ලන් ඉඳලා. අනේ ෂෝක් සීතලනේ. ඔව්. ඊට පස්සේ මචං මේ ඒ දෙන්න එකපාරට ඔව් ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එකක් යනවා like ඔයාගේ මියුසික් වීඩියෝ එකට මරුණා මගේ බෑග්ග්‍රවුන්ඩ් මේ මියුසික් එකක් යනවා. මචං ඒ දෙන්න මූණට මෙහෙම කළා එකපාරට ඒක මරු. මොකද්ද මේ ගිනියම් රෑ. යෝ ඒ පස්සේ මේ ඒ රටේ හිටපු කතානායකයි මේ ඒ හිටපු PHI උයි ප්‍රොසිබල් නිමදාසන කියලා ඊට පස්සේ මචං මේ දෙන ටී-ෂර්ට් ඔක්කොම ගලවගෙන මේ ජරා මූවි ෆිල්ම් වල වගේ එකපාරට මේ සෙවුඩ මේ අනමන සීන් එකක් ගිහිල්ලා යනකොට මචං ඒ ඇස්ලේ එකපාරට වැඩ කරන තව එක්කෙනෙක් ඒ නිලධාරියෙක් දොර අරගෙන ඇවිල්ලා අයියෝ අනවශ්‍ය මගුල් ඔම්ම මයි අයියෝ ඒ ආපු මිනිහගේ රස්සාව නැති කරා ඒ ආව නැති කරා එහෙම බෑ එහෙම නේද පුළුවන් මෙච්චර ලස්සන වැඩක් වෙද්දි ඒකට දොරවල් ළඟ ඇවිල්ලා මුළු ෆිල්ම් එකම කෑවා අහන්නකො ඊට පස්සේ මට අර එනකොට අර එකපාරට මෙහෙම දැකලා තුෂ්ටින් භූත වෙලා මුණ ගමන් එකපාරට අර දැකලා තියෙනවා අර මේ ඉස්සර ගිය රන්ද පෑන මන ෆිල්ම් වල වගේ ඉන්දියන් වල වගේ එකපාරට දාලා අර එකපාරට යන්නේ මුණ වලම එකපාරට මුණ මේ බලේ පාට දාලා ගාවන මට අර එකපාරට මෙහෙම දැකලා බය වෙලා ඊට පස්සේ එතකොට යන සිද්ධුව මොකද්ද එතන බකින්ද කියලා මම ඇඟ හිරි වැටෙනවා ඒ වගේ එකපාරට බය වෙලා රත්තරනේ වරද මගේ නෙවෙයි ඊට පස්සේ බය වෙලා මේ බහලා ඊට පස්සේ කියලා මම මේ කාටවත් මේ කතාව කියන්නේ නැහැ පස්සේ කියලා ඊට පස්සේ මේ අරයාගේ කාටවත් නොකිය කතාවක් කියලා හැබැයි ලහිරුට කියයි දන්නේ නැහැ කියලා හරි ටීවී හරි ටීවී ඊපස්සේ කවදද බය වෙලා තාරිකලම් අපි මගේ සම්බන්ධය ගැන ලෝකයා දැනගනීද විශේෂයෙන් බයු දැනගත්තොත් මට කෙලියක් අපි මොකද කරන්නේ දැසිරි දැසිරි කරන දැනගන්න කිය හැබැයි ඔව් හරි බයු දැනගත්තොත් මේ සම්බන්ධව මොකද කරන්නේ කියලා දැන් මම තාම එදා වැහි දවස තාම ඊට පස්සේ අරගලන් මේ දොර ලොක් කරලා හොඳ වෙලාවට ඊට පස්සේ ඒ ටික ඉතුරු ලොක් කරන් ඉන්න බෑ යන්නේ ඊට පස්සේ ඊට ටික කන්ටිනියු වෙලා හරි ඒක කමන්නේ ඊට පස්සේ හැබැයි අර මේ ආපු කෙනෙක් එළින්ද සබ්ද අහගෙන ඉඳලා ෂා දොරයිලෙන්ගෙන් බලලා දිනවා හරිද කොහොම හරි මචං මම හදපු කතාවක් බොරු කිව්වේ බරුත් කිව්වේ何お前はもう死んでいる。ඔය වගේ කතා කියන්න එපා ඕක පාද කර සින්දුවක් කරන්නකෝ හොඳයි නේ ඔව් අලුතෙන් හොඳයි නේ ඔබ මොකද හිතන්නේ මේ කතාවක් ඇත්තම මොනවද මම අපි ගන්න තීන්දුවද නෑ මාරු ග්‍රස්සාව නැති කරනවා අර නිලධාරියාගේ ඉතින් ඌ කිව්වේ නෑ තාදාලා නෑ මෙතන මිනිස්සු සතුටෙන් ඉඳි ඌ කාට කිව්වේ නෑ හැබැයි නේද කිව්වේ නෑ හැබැයි ඒක අපි දැන් ඒ රටේ ආසික්ලන්තේ කතානායක විතර තියෙන ඌ කිව්වා කියලාලු මොකද ඌ විතර දැකලා තියෙන්නේ හැබැයි ඒ සම්බන්ධය මචං මේ කාටවත් නොකිය රහසක් ඒ කියන්නේ කවුරුත් දන්නේ රහසක් ඒ ආසික්ලන්තේ මචං ඔය සමලිංගික සම්බන්ධතා ඒවා නෝමල් ඕකේ ඕකේ يعني ඒක කල්චර් එකේ ඒක ඕකේ ඒක ඕකේ ගිනියම් රෑ ගිනියම් රෑ දැන් ඔය වගේ සිදුවීම කතානායක ඔබට වගේ ෂොට් එකක් දුන්නොත් මොකද ගන්නේ ඔබ දාකතර එළිය නිලදාවි දකින්න කොහොමද මේක මැනේජ් කරන්නේ එළියට යන්නේ නැතුව මොකද බයියෝ දැනගත්තොත් කේස් මම නිලධාරියට උසස් වීමක් දෙනවා Yeah, boy. උසස් වීමක් දෙනවා ඒතර කටමං ඉන්නෝනේ නිලධාරියට මම උසස් වීමක් දෙනවා නිලදාවි වස් කරන්න යන්නේ මම කරන්නේ නෑ නමුත් මේ සිටුේෂන් එකේදී මම දුර ඉඳන් බලද්දි මට ඉතින් ආසික්ලන්තේ වගේ රටක අස් කරලා දාන්න ඕන කියලා අස් කරලා දාන්න ඔව් මේ කඩම් බිඳ දොරවල් ළඟ ඉන්නේ කොහොමද ඒක අස් කරලා දැම්ම අස් කරලා දැම්ම මේ නිලදාවි කියලා නඩු දැම්මද ආසික්ලන්තේ යා කියලා නඩුවක් දාන්නනවලු එයාගේ මේ රයිට්ස් ඒ අන්න කියන්නේ එතෙන්ට තමයි මට එන්න ඕනේ ඇයි ඒතකොට උසාවියේ කතා සේරම දිගෑරෙනවනේ ඒතකොට ඒ කතා සේරම අපිට දැනගන්න පුළුවන් මුලින් ඉඳන් අග වෙනකන් මොකද ඔය සිදුවීමට සම්බන්ධව ආසික්ලන්තේ කලින් දවසක දොර අරගෙන ඇවිල්ලා එනකොට PHI ට කෑම කමනවලු බත්තව කවද කියලා ඒකත් දැකලා හරි ස්වීට් නේ ඔව් ඉතින් ඒක නම් මේ පච්චුට්ටක් යවුවා කියලා ඉතින් මොකද වෙන්නේ වෙන මොනාරි කැවුවොත් නෙ වෙන්නේ මේ ප්‍රශ්න වෙන්නේ
උන් දෙන්න නම් පට්ට ඩබල මිකැන මම ඒකැන ඔය වීඩියෝ කෑල්ල දැක්කම ෆෙස්බුක් එක ඇත්තරම හිනා ගියාමට ඉතින් දැනුත් බලද්දිත් හිනා යනවා අනේ අම්මේ මාර කතන්දර ඇත්තමයි ඉතින් කොළුකාරයක කතාවක් ඔයෝ මේවට උත්තර දීලත් බෑ නොදිත් බෑ කියන්න දීනේ පොඩි කමෙන්ට් එකක් ඉතින් අනේ හත්වලා මේ ආශික්ලන්තෙට වෙච්ච දෙයක් නේ දැන් ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් කියලා තියෙන්නේ ඔක මේ බලන්න මේ ෆොටෝ එක ඔයගලන්ට පේනවද මේ ෆොටෝ එකේ තියෙන්නේ සමරිසි ඔය ප්‍රජාව විදිහට අපි ඉල්ලන්නේ අපිව මරාලයක් විදිහට දකින්න එපා මේක දිග වීඩියෝ එකක් ඒක නිසා වීඩියෝ එක දෙන්නේ ඔයාලට මේ පෝස්ට් එක පෙන්නලා තමයි ඔයාලට මේ කියන්නේ මම මෙහෙම කතාවක් කියන්නම් මුන් ටික දැන් දැනගත්තා අපේ රටේ මේ වැඩේ හරියන්නේ නැහැ කියලා මුන් හොරෙන්නේ ගේම් එක ගහන්න නැදුවේ හරිද දැන් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ හොරෙන් ගේම් එක ගහන්න ඇදුවා මේක සමරිසි කේස් එක ලංකාවේ ප්‍රචලිත කරලා හෙන ගේම් එකක් දෙන්න ඇදුවා වැඩේ හරියන්නේ නැහැ මිනිස්සු කැමති නැහැ දැන් මොකද මුන් ටික කරේ දැන් කෙලින්ම එළියටම එනවා එළියටම ඇවිල්ලා දැන් කියනවා අනේ අපිට උදව් කරන්න අනේ අපි ගැන මෙහෙම කියන්න එපා කියලා දැන් මුන් ඒ විදිහට තමයි දැන් එන්න හදන්නේ මොකද දන්නවද ඔයාලා මේ වීඩියෝ එකේ තියෙනවා මූ කියනවා අර මේ ඇඩ් එකක් හැදුවානේ අර මේ වෙළඳ දැන්වීමක් අර මේ කම්පැනි එක ඊට පස්සේ ඒකේ සමරිසි කේස් එකක් ගිහලා ඒක ඒ වීඩියෝ එක ඩිලීට් කළාම දැම්මානේ මොකද ඒගොල්ලන්ට ඊට පස්සේ බඩු ටික මිලදී ගන්න කවුරුත් මෙහෙමයි කියලා අන්න එහෙම කතාවක් මතක තියෙන අර මේ අර තේකොළ ඇඩ් එකක් ගියා ඊට පස්සේ දැන් ඒකත් මෙයා උදාහරණයට ගන්නවා මෙතන ඊට පස්සේ අනිත් උදාහරණය තමයි ඉතින් දැන් ඔය හරිනිලා එහෙම වැඩේ කරන්න හැදුවා හරියන්නේ නැහැ මිනිස්සු රණ්ඩු වෙනවා කෑ ගහනවා ඉතින් ඒකත් එක්ක දැන් මුන් තීරණය කරගත්ත මුම්ම එළියට ඇවිල්ලා දැන් මේ වැඩේ කරනවා කියලා. ඒක නිසා තමයි මේ උදව් ඉල්ලන්නේ. අනේ දෙකටම නැති මිනිහෝ. දැන් මූණන් කියනවා ඌ එහෙම කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් අනිවාර්යයෙන් අපි කොහොමද දන්නේ දැන් මේකගේ විස්තර ටික හෙව්වනා ඉතින් මොකක් හරි ඉතින් එහෙම කුපාඩිකමක් ඇති. ඉතින් නැත්නම් ඉතින් ඕක කියනවයි. කියන්න දින මෙච්චරයි අපි නම් කැමති වෙන්නේ නැහැ. ඔයාලා එළියට එන්නේ නැහැ. ඔයාලා ඔයාලගේ පාඩුවේ හිටපු විදියට ඉඳලා ඒ විදියට ඉන්න. ඔයාලා එළියට එන්න අපිව ගන්න මේකට අපිව ගන්න මේකට ඒවට නම් කැමති වෙන්නේ නැහැ පුතේ. මේ මගේ මතේ. නාමල්ගේ මතේ, සජිත්ගේ මතේ, රනිල්ගේ මතේ කොහොමද කියලා දන්නේ නැහැ. මට නම් ඉතින් ඕගොල්ලෝ හිටපු විදියට ඇවිදලා කරලා පාරේ ඔය නෝමල් හිටපු විදියට දැනට අවුරුදු ගානක තිස්සේ හිටපු විදියට ඉන්න. ඊට වඩා ඔයගොල්ලන් එහෙට මෙහෙට ටෙලිනාටි වලට ගන්න එහෙට මෙහෙට එහෙම කියන්න අවශ්‍ය නැහැ. ඕන්නම් ගනි නැත්තම් නිකන් ඉදී නෝමල් ඉන්න ඕගොල්ලෝ හිටපු විදියට. හරි දැන් දෙන්න හදන්නේ තවත් වීඩියෝ එකක් අපි මේක බලමු. මම හිතනවා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මට කොපිරයිට් ගහන්න නැහැ මේස අපි යා වීඩියෝ එකට. පළවෙනි එක මං ඡන්ද ඉල්ලන්නේ නැහැ. ඕක කියන්න එපා අපි හමුදුනේ. දැන් මට මේ පෞගේ කාලේ හෙලිකොප්ටර් එක ගිහලා මොනවද නොකිව්වේ? මොනවද මට නොකිව්වේ? දැන් මෙතන චූටිම ළමයි නැති නිසා මම මේ ටික අර මේ දැන් ටිකක් ආందోලනාත්මක පැතිකඩකුත් තියෙන නිසා මම කියනවා දැන් මේ මුතුගල සර් ප්‍රජනනයේ පාඩම ගන්නවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. දැන් හමුදුනේ මම ජීව විද්‍යා ගුරුවරයෙක්. ඒතර මගේ තියෙන ලොකු ඒකකයක් කොටසක් තමයි මානව ප්‍රජනනය. ඒක ඉතින් මම මේ පාඩම වශයෙන් තියරි ළමයින්ට උගන්වන්න ඕන. ඔබ බලන්න මට තියෙන්නේ එක ඔෆිෂියල් YouTube නාලිකාවක් විතරයි. ඒකේ මම කිසිම තැනක ওই පාඩමේ කොටස් දාලා නැහැ. ඒ දාලා නැත්තේ මම දන්නවා පොඩි ළමයි බලනවා මොකද පොඩි ළමයාට පොඩි ළමයා කියලා කාලයක් තියෙන්න ඕන. ප්‍රජනක සෞඛ්‍ය කියන එක දැනගන්න ඕන ළමයි නෙමෙයි. මේක මේ මට අහද්දි බණී සමහර මිනිස්සු. ළමයි දැනගන්න ඕන ಗುಣධර්ම. අම්මට තාත්තට කීකරු වෙන්න. අම්මා තාත්තා කියන දේ අහන්න. ගුරුවරු කියන දේ අහන්න. ඒවා මිස ලිංගික පද්ධතිය ගැන නෙමෙයි. මේක පටලව ගන්න එපා. පිට රටවල තියෙන හැම ගුලියම ගිලින්න එපා. ඒවා ගැළපෙන රටවල් තියෙනවා නොගැළපෙන රටවල් තියෙනවා. ළමයි ඉන්න ඕන ළමයි විදියට. ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න ඕන ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න උවමනා කාලයේදී නොමේරු හිත්වලට මේක දීලා බෑ. මම ඒකයි මේ කතාව කියන්දීම කලින් පටන් ගත්තේ. ඒතකොට දැන් පෙරලා මගෙන් ප්‍රශ්න ඇසිය හැකි. එහෙනම් ඔබතුමා උගන්වන්නේ. මම උගන්වන්නේ ඒ නිසි වයසේ ඉන්න අයට. මම මේ පුංචි ළමයි හොය යන්නේ ඕක උගන්වන්න. මම උගන්වන්නේ නිසි වයසේ ඉන්න අයට. ඒතකොට මම ඒ අයට ඒක නිර්මාණශීලීව කියලා දෙන්න ඕන. අනිත් එක අපි හඳුරන්නේ ඕක මේ ඔය ප්‍රජනක සෞඛ්‍ය කියන එක මේ අපි හිතන මට්ටමේ ලේසි එකක් නෙමෙයි. ඕකේ ලොකු යාන්ත්‍රණ තියෙනවා. ඕකේ හෝමෝන මේ වෙනස් වීම සම්බන්ධව තියෙන යාන්ත්‍රණ හරි සංකීර්ණයි. ඒවා ළමයින්ගේ හිතවලට දෙන්න යම් උපක්‍රමශීලී ක්‍රමයක් පාවිච්චි කරනවා. ගුරුවරයෙක් කියන්නේ එහෙම කෙනෙක් නේ. දිනේෂ් බුදුගල සර්ට තියෙන්නේ ඒ කියන්නේ මට කියන්න ඕන අදහස තමයි තියෙන්නේ. වයස එනකොට ඒ ළමයි ඒ විදියට දැකලා කරලා ඒවා දැනගනි. එහෙම නැතුව මේ 6 වසරේ කොල්ලෙක්ට 7 වසරේ කොල්ලෙක්ට 8 වසරේ ගෑල් ළමයට අවශ්‍ය වෙන්නේ නැහැ ඔළුවට දාන්න. නිකම් මේගොල්ලෝ එනවා. නේද? ඒගොල්ලන්ට මේ දේවල් නිකම්ම යාළුවන්ගෙන් එහෙමෙන් දැනගන්න ඕව පුළුවන් ඕව තේරෙනවා. ඊට පස්සේ කොල්ලෙක් හම්බ වෙනවා 10 වසරේ 11 වගේ හම්බ වෙන්න පුළුවන්. හම්බ වෙච්ච නැති අයත් ඉන්නවා. ඊට පස්සේ කොල්ලා කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කෙල්ලගෙන් ඒ කොල්ලා දැනගන්න පුළුවන්. ඒව නිකන් ඔටෝ නිකම්ම යනවා ඕක. එහෙම නැතුව නිකන් ඔළුවට වෙනම දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. දැන් යන් අපි නියම කතාවකට. දැන් ඉතින් ලස්සන වීඩියෝ එකක් බලමු. බලන්න කාටද මේ බයින්නේ කියලා. යා
මේ තමයි අවසාන වීඩියෝ එක. අශෝක කියන මාලිමායි බල්ලා මේ අපි උද්ඝෝෂණය කරන්න කලින් මේක කෝලයක් කරන් අතන කොටයට කිව්වලු අයියා උද්ඝෝෂණය කරන්න එපා ආයෙ අලියෙන්නේ නැහැ කියලා. ඒකෝ මුන්නම් වැඩ. මිනිස්සු මාර මහන්සියකින් මේවා කරගන්නේ අප්පා මුන්ට තිබිලා නම් කමන්නේ. එහෙනම් මේවා වැඩක් නෑ නම් මේක තින්නේ මේ. අශෝක කියන මාලිමායි බල්ලා මේ අපි උද්ඝෝෂණය කරන්න කලින් මේක කෝලයක් කරන් අතන කොටයට කිව්වලු අයියා උද්ඝෝෂණය කරන්න එපා ආයෙ අලියෙන්නේ නැහැ කියලා. ඔව් උඹලා මේ මොකද නේ නේද ඈ මේක ගොන්ද දෙන්නේ නෑ අයියා මේ වගේ වැඩක් නෑ නේද මේ කූතින කොහෙමනේ ඒ අම්මෝ යක්කෝ කොහේ අර සුගතගේ කාලා නේ එදා පාගෙන අර පැත්තෙන් ගියා ඒ ටික ඒ පැලගොයිම තියෙන්නේ මං ආයෙවත් කියන්නේ කිස් නෑ මේ රත්නසිරියම උස්සලා ගහනවා කොලේ මුන්ට මොකද්ද කරන්න කියන මුන්ට මේ අලියට ගහ ගන්න බැරුව ඈ තිරිසන් 70 අපිට මේ පස්ස බේදන්නේ මිනිස්සු මේද හම්බ කරන්නේ නෑ උන්ද මේක කරන්න නේ ගත්තේ බං කියලා වැඩක් නෑ කරන්න ගත්තේ කයිවාරු ගහලා යකෝ අලියටක් ගෙනල්ලා තියෙනවා ගහපියව කොක කරන්ට් එක නෑ බැටරි දාලා නේද හවසට ඇවිල්ලා උන් බැටරි එක ගන්න අර විනාශයක් කියන්නේ යකෝ මිනිසුන්ගේ දහරිය රඳු මුන් දැන් ඉතින් අද කාලා පෙරගොයිම පෑගුවා දැන් ඉතින් බණ්ඩියනකොට ඔක්කොම ටික කාලා දැන් බලන්නකෝ ඈ මිනිස්සු කතා කරන විදිය අශෝක කියන මාලිමාවේ බල්ලා අයියෝ මුන්ට වෙච්ච දෙයක්. ඇත්තටම ඔයගලන්ට මතකයක්වත් තියනවද 2022 2023 ඇරෙන්න ඊට කලින් හෝ රනිල්පත් වුණාට පස්සේ හරි මාලිමාවේ ජනතාව ඇරෙන්න මාලිමාවේ හරක් ඇරෙන්න සාමාන්‍ය මිනිස්සු රනිල්ගේ පක්ෂයේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඔහොම කතා කරා කියලා. මහින්ද මහත්තයාගේ පක්ෂයේ ඉන්න මහින්ද මහත්තයාට හෝ ඒ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඔහොම කතා කරා කියලා ඕගලන් අහලා තිබුණද? නෑ නේද? බලන්නකෝ මුන් අහන දේවල් අප්ප මිනිස්සුන්ගෙන් මොන ලැජ්ජ නැති වැඩක්ද ඔයි. දුන්නේ නම් ඡන්දේ කොහොමද අම්මට සිරි වෙන්න දුන්නා. දැන් ඉතින් අම්මට සිරි වෙන්න කියනවා. ඒක තමයි කියන්නේ රැවටෙන්න එපා කියලා. හරි එහෙනම් ඔයගලන්ට තෝරගන්න තියෙන්නේ පක්ෂ දෙකයි. ඒ කියන්නේ රනිල් මහත්තයා සජිත් මහත්තයයි එක පක්ෂයක් වෙයි කියලා හිතනවා. එහෙම වුණොත් ඒ දෙකම එකට આવොත් ඔයගලන්ට තෝරගන්න ඒ දෙකෙන් ලේසියිනේ කොහොම ගියත්. අනිත් එක තමයි පොදු ජන පෙරමුණ මහින්ද මහත්තයාගේ පක්ෂය දැන් නාමල් මහත්තයා තමයි ඇදගෙන යන්නේ. ඉතින් ඔයාලට මේ දෙකෙන් එකක් අනාගතේ තෝරගන්න කිසි අවුලක් වෙන්නේ නැහැ. මේ දෙන්න කොහොමත් ඉස්සරින්දම කරන් ආපු එකනේ. කරගෙන යයි ඉස්සරහට. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා අපි එහෙනම් ඊළඟ දවසේ ආවෙමු. ආයිබෝවන්.